කුරුලෑ වලින් පීඩා විඳින ඔයාලට ගෙදරදීම ඒකට සහනයක් ලබා ගන්න රත්තරන් වගේ දිලිසෙන්න පුදුමාකාර රසක් සැඟවිලා තියෙන බෙහෙතක් ගැනයි මේ කියන්නේ. හැම වෙලාවෙම අපි පුරුදු වෙලා ඉන්නේ કૃතිම ආලේපනවල තියෙන රසායනික ද්‍රව්‍ය මූණේ ගාගන්න. මේ මගින් සමේ සිදුරු ඇහිලා පුංචි පුංචි බිබිලි හැමතැනම තව ටිකක් වැඩි වෙනවා. මිලාදික පේශෝෂයකින් ලැබෙන පිරිසිදුකමටත් වඩා දීප්තියක් පැහැපත් බවක් හා ආලෝකයක් ලබා දෙන පුංචි බෙහෙතක් මේක හදන්න අවශ්‍ය වෙන්නේ කුරුඳු හා මී පැණි. ඉතින් අපි බලමු මේකට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. පිරිසිදු කුරුඳු කුඩු තේ හැඳි භාගයක්, මී පැණි තේ හැඳි එකක්. ඉතින් මේවා ටික එකතු කරලා හදාගන්න හැටි බලමු අපි. මෙන්න මෙහෙමයි හදාගන්න ඕන. පළමුවෙන්ම කුරුඳු කුඩු ටික පිරිසිදු ඉදුරු භාජනයක් අරගෙන ඒකට දාන්න. ඊට පස්සේ මී පැණි මේස හැන්දත් ටික ටික දාලා හොඳට එකතු කරගන්න. කුරුඳු වැඩිපුර දැම්මහම දෙවිල්ල වැඩි වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඔයාලා කුරුඳු කුඩු අඩු කරලා මී පැණි වැඩි කරගන්න. ඊළඟට මේ දෙකම හොඳට මිශ්‍ර කරලා රන්වන් පැහැති ආලේපනයක් හදාගන්න. මේ හදාගත් ආලේපනය පාවිච්චි කරන හැටි බලමු අපි. මේක ආලේප කරන්නට ඕන ඔයාලා නෑමට පෙර හෝ රාත්‍රී කාලයේ මූණ සෝදලා පිරිසිදු කරගත්තට පස්සේ මේ සකසාගත් මිශ්‍රණය කුරුලෑ ඇති ස්ථානවල පමණක් ගල්වන්න මතක තියාගන්න. මෙහෙම ගාලා විනාඩි 5ක් 10ක් පමණ තියලා හිමිහිට ඇල් වතුරින් සෝදන්න. තදින් අතුල්ලන්න එපා. සබන් පාවිච්චි කරන්නත් එපා. මෙසේ සේදීමේදී කුරුලෑ ඇති තැන්වල සමේ සිදුරු විවෘත වෙනවා. ඒ විවෘත වුණාම ඇතුලේ තියෙන විස බීජ ටික පිටට එනවා. එතකොට ඔයාලට පහසුවෙන්ම කුරුලෑව නැති කරගන්න පුළුවන්. උගක් වෙලාට පළමුවට පාවිච්චි කරන කෙනෙක් හිතේ පුංචි බයක් ඇති කරගන්න පුළුවන්. නමුත් මේක ස්වභාවික සත්කාරයක් නිසා බය වෙන්න අවශ්‍ය නැහැ. බය නැතුව පාවිච්චි කරන්න. මේක ගාලා ගොඩක් වෙලා ඉන්නකොට දැවිල්ලක් එනවනම් සෝදා ඉවත් කරගන්න අවශ්‍යයි. ඉතින් මේක කුරුලෑ වලට මෙච්චර හොඳයි කියලා බලමු අපි. විස බීජ සහ මුලින්ම නැසනව කුරුඳු වල ඇති ප්‍රතිශුද්ධ ජීවී ගුණය නිසා. තව එකක් තමයි සම්බ ගැඹුරින් පිරිසිදු කරනවා මී පැණි නිසා. සමේ මැරුණු සෛලත් ඉවත් කරලා සිදුරු විවෘත කරන නිසා ඔයාලට පුළුවන් මේකෙන් කුරුලෑ ඉක්මනින්ම සනීප කරගන්න. ඔයාලා හැම වෙලාවෙම ස්වභාවික සත්කාරවලට යොමු වීම මගින් ඔයාලගේ හැබෑම ලස්සන සහ පෙනුම ඒ විදිහටම ආරක්ෂා කරගන්නට පුළුවන්.